Hi guys, අදත් යන් ඔන්න මගේ පුංචි පැල ටික බලන්න. අද මම මේ ගෝවා පැල දෙක කප්පාදු කරනවා. ඉතින් මේ කොළ ටික මම ගත්තා මට පොඩි මැල්ලුමක් හදාගන්න. ඉතින් මේ ටික මට හොඳටම ඇති. මොකද මම විතරයිනේ ඉන්නේ. මම පෙන්නන්නම් ඉස්සරහට ඔයාලට. මේ තියන්නේ අපේ තාත්තා මට බිමේ ඉඳලා දුන්න නයි මිරිස් පැල ටිකක්. ඉතින් මේවලත් දැන් කරල් කිහිපයක් ඇවිල්ලා තින්නේ. ඉතින් මම මේව වටේටම මේ දාලා තින්නේ ඇල්බීසියා කොළ. ඉතින් ඒවා තමයි මේ දිගටම දාලා තියෙන ඇල්බිසියා කොළ විතරයි මෙයාලට හම්බෙන පොහොර. මම ඉතින් වතුර දානවා උදේට හවසට. බලන්නකෝ ඉතින් මෙයාලා හැදිලා තියෙන ලස්සන. ගයිස් මේ තියෙන්නේ මගේ ඉඟුරු පැල ටික. ඉතින් ඒක සාර්ථකව මේ වෙද්දි ගවිලා තියෙනවා. මේ පැල කිහිපයකින් තමයි මේක පැල කරගත්තේ. බලන්නකෝ ලස්සනට හැදිලා තියෙන විදිහ මම මේ වගේ රවුම් පෝච් එක තමයි දාලා තියෙන්නේ. ඒක ටිකක් ලොකුයි ඒක. මම කපලා ගන්න පුළුවන් අද. දැන් මේකෙත් තියෙනවා. චුට්ටියට හැදිලා. ඒ වුණාට ගස් දෙකම නම් සාර්ථක වුණේ නැහැ. ඔයාලා මොනවා හරි දන්නව නම් මේකට බෙහෙතක් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා මට චුට්ටක් කියන්න. මොකද මම නම් ඇත්තට මේ ගැන දැනුවත් නැහැ. මේ බලන්න මෑකඩල් කහ වැල දැන් කහ වෙලා තියෙන්නේ. කියන්නේ මෙයාලගේ කාලේ ඉවර ඇති මම හිතන විදියට. මොකද දැන් මාස 3කට කිට්ටු වෙන්න එනවා මෙයාලා. ඉතින් මම ඒ වුණාට මෙයා නැද්දී මම මෙතන ඉඳලා තියෙනවා චුට්ටි මෑකඩල්. ඉතින් මේක නම් කොළ පාට මෑකඩල් එක. බලන්න දැන් එයාලා පැල වෙලා ඉතින් අර වැඩේදී මේගොල්ලන් මං හිතනවා හොඳට හැදිලා එයි කියලා. ඉතින් පැල තියෙනවා මං ගාව දැන් 5ක්ම. මේ බලන අමු මිරිස් කරලක් හැදිලා තියෙනවා. ඉතින් මං කලින් බ්ලොග් එක දාද්දි මේවල තිබ්බේ මල් විතරයි. බලපු අයට මතක ඇති. ඉතින් බලපු නැති අය ඒ බ්ලොග් එකත් ගිහින් බලන්න. ඒකේ තියෙනවා මම වම්බුටු වගා කරලා තියෙන විදිය, ඒ වගේමයි මැකරල් වල අස්වැන්න ගන්න විදිය. ඉතින් ඒවට දාන පොහොර වර්ග මම ඒවට කරන එක එක සාත්තු. ඉතින් ඒ ගැන මම කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඒකත් ගිහින් බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේමයි ඔයාලගේ ගෙවත්තේ ඔයාලා ඉඳලා තියෙන දේවලුත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද අපි මේ මැකරල් ටික කඩා ගමු. මොකද මේක තියලා වැඩක් නැහැ. දැන් ඒවා මූරන්න වගේ ඇවිල්ලා තින්නේ. ඉතින් අපි මේ ටික ඔක්කොම අද කඩලා අපි මේ මැකරල් එක උයමු. මං අද දවල්ට හදන්න හිතාන් ඉන්නේ මේ මැකරල් හදලා උදේ කපාගත්තු ගෝවා කොළ සම්බල් එකක් හදන්න තමයි. ඉතින් මෙන්න බලන්න අද මගේ වත් පිගාන. මම උදේ කපාගත්තු ගෝවා කොළ මැල්ලුමයි මෑකරල් හදලා තිනවා අපේ අම්මා. ඉතින් කැරටුයි කරවල හොදිදි මාරම රසක්. මට මතක් වුණා හස්බන්ඩ්ත් හිටියා නම් කියලා. ඉතින් එයා මේ ව්ලොග් එක බලලා නැති. එයා මගෙන් ආඩම්බර වෙයි. මේ තියන්නේ සුදු කොච්චි. මම ඒ පැලේ මොනා මිරිස් වර්ගයක් කියලා හිතන් තමයි ඉන්දුවේ. මම දන්නේ නැහැ. ඒත් සුදු කොච්චි තමයි ඒකේ ඇවිල්ලා තින්නේ. ඉතින් මේ තියන්නේ මම බෑග්ස් වල පැල කරලා තියෙන ඒ තක්කාලි. මේ තියන්නේ මගේ සැල් දිරි පැලේ. ඉතින් මේක මට යාළුවෙක් තමයි දුන්නේ. චූටි අත්තක් දුන්නේ. ඉතින් මේ පොචේ ඉඳන් මාර ලස්සනට මේක හැදිලා ආවා. ඉතින් මේක මම නම් බිරියානි හදද්දි එහෙමත් මේ කොළ දාලා තියෙනවා. ඉතින් හරි රසයි. ඒ වගේම චිකන් එකට එහෙමත් දානවා මේ කොළ පොඩ්ඩක්. අර ඔය ඉවරුනාම උඩින් ටිකක් දාන්න ඉතින් රසයි. මේක ගොඩක් ප්‍රසිද්ධ පැස්තා හදද්දි දානවා මම හිතන්නේ. මම නම් හදලා නෑ එහෙම. ඉතින් මම හවස් වෙලා මංගාව ඉතිරි වෙච්ච බෑග්ස් වගේ තිබ්බා. ඒ ටිකට පස් පුරවලා ගොමත් එක්ක මේ කවලම් කරා. රාබු ඇට ටිකක් පැල ගන්න. මම ගෙනාපු ඇට පැකට් එකක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් කල් මට හිතුණා දින්ද ගන්න ඕනේ කියලා. ඉතින් මට මේවට රාබු ඇට දාන ඒවා නම් පෙන්වන්න බැරි වුණා. ඉතින් මම ඔහොම පස් මිශ්‍රණය හදාගෙන ඒවට රාබු ඇට දැම්මා. මම ඔයාලට පෙන්වන්නම් මෙයාලා පැලවුණාම. ඉතින් මම මේ පස් මිශ්‍රණය හොඳට හදාගත්ත අර රාබු පැලවෙද්දී ඒවල ගල් එහෙම තිබ්බම අල බහින්නේ නැහැ මම හිතන්නේ. ඉතින් මම මේ රාබු පැල කරන ෆස්ට් ටයිම් මම ඔයාලට පෙන්වන්නම් ඉස්සරහට. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ පුංචි වගාව. ඉතින් මම මාර ආසාවෙන් මේ වැඩ කරන්නේ. ඒ වගේමයි මගේ පාළුව නැති කරගන්න එහෙමත් මේක මාර ෂෝයි.
ඉතින් මම අදට ගිහින් එන්නම් මගේ vlog එක ලස්සනයි නම් ලස්සන කමෙන්ට් එකක් දාන්න යන්න ගිහින් එන්නම්.